2025 එළවල් 7 වන ප්‍රශ්නයේ විවරණය. එන්සයිම් පිළිබඳ නිවැරදි ප්‍රකාශය. 1. එන්සයිම් අණුවේ ඇති සෑම ඇමයිනෝ අම්ලයක්ම සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වා ගැනීමට දායක වේ. වැරදි. එන්සයිම් අණුවේ තියෙන ඇමයිනෝ අම්ල කොටසක් තමයි සක්‍රිය ස්ථානයේ හදන්න උදව් වෙන්නේ. 1 වැරදි. 2. යාමක අණු එන්සයිම් වල යාමක ස්ථාන වලට සහසංජ බැඳේ. වැරදි. සහසංජ නොවන අන්තර්ක්‍රියාවලින් තමයි බැඳෙන්නේ. මේ යාමක ස්ථාන ගැන කතා කරන්නේ ඇලෝස්ටරික එන්සයිම වලදී. 3. සමහර සහසාධක එන්සයිම වලට ස්ථිරව බැඳේ. එක හරි. 4. උපස්තර සාන්ද්‍රණය වැඩි වෙන තරමට එන්සයිම් ප්‍රතික්‍රියා වේගය වැඩි වේ. වැරදි. මොකද යම් අවස්ථාවකදී එන්සයිම් වල සක්‍රිය ස්ථාන උපස්තර වලින් සංතෘප්ත වෙනවා. ඊට පස්සේ උපස්තර කොච්චර වැඩි කරත් ප්‍රතික්‍රියා වේගය වැඩි වෙන්නේ නැහැ. 4 වැරදි. යම් මට්ටමක් දක්වා කියලා තියෙන්න ඕනේ.